හෙලෝ කොහොමද ඔයාලට ඔන්න ඉතින් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔයාලව. අද මම කියලා දෙන්නේ ඔයාලට ලස්සන ගිතුම් ක්‍රමයක්. ඒ තමයි අපි ටියුලිප් මල් වැලක් කොහොමද ගොතන්නේ කියලා තමයි මම පෙන්නන්නේ. ඔයාලට මේක පුළුවන් ගවුමකට එහෙම නැත්නම් ඔයාලව ගොතන බෑග් එකකට මොනවාම හරි දෙයකට මේ ඩිසයින් එක ගොතා ගන්න පුළුවන්. ඉතින් එහෙනම් අදත් එකතු වෙන්න මාත් එක්ක. අපි ඉස්සලාම මේ විදිහට කොළ පාටින් තමයි පටන් ගන්නෙ. මෙහෙම කොළ පාට මෙන්න මෙහෙම නූල් අරන් මේ විදිහට ගැටයක් දා ගන්න ඕනේ. ඔය විදිහට ඊට පස්සේ මෙතන අපි ගොතන මොනවාම හරි දෙයකට අපි අවසන් කරපු තැනින් මේක මේ විදිහට දාලා මේ විදිහට අපි ජොයින් කරගන්න ඕනේ. ස්ලිප් knot එකක් තමයි දාන්නේ. ඔය විදිහට ස්ලිප් ස්ටිච් එකක් දාලා දාලා ඔන්න දැන් ඒක අපි මේකට ජොයින් කරගත්තා. දැන් අපි ගොතනකොට මේ නූල් දෙකම මේ ඉතුරු නූල් කැරි දෙකක් තියෙනවානේ. ඒ නූල් කැරි දෙකම අල්ලගෙන තමයි ගොතාගෙන යන්න ඕනේ. එතකොට ඔයාලගේ මැස්ම ටික තද වෙනවා හොඳට. ලිහින්නේ නෑ. ඔන්න ඉතින් දැන් අපි නැවතත් මෙතෙන්ටම මේ විදිහට සිංගල් ක්‍රොෂේ එකක් ගොතා ගමු. ඊට පස්සේ තමයි දැන් පටන් ගන්න අපි වැඩි. ඊට පස්සේ අපි 1යි 2යි චේන් දෙකක් ගොතා ගන්න. ගොතාගෙන එතෙන්ට දානවා අපි ඩබල් ක්‍රොෂේ එකක් මේ විදිහට. ඩබල් ක්‍රොෂේ එකක් ගොතා ගන්න. ඊට පස්සේ නැවතත් අපි ගණන් කරනවා දැන් චේන් එකේ තියෙන ලූප්ස් ගණන් කරන්න ඕනේ 3ක්. 1 2 3 තුන්වෙනි ලූප් එකට තමයි අපි ඊළඟ ඩබල් ක්‍රොෂේ එක දාන්නේ. 1 2 3 හරිද? දැන් ඊට පස්සේ එක චේන් එකක් දානවා. නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් එතෙන්ටම ගොතනවා. එකම ලූප් එකට. මේ විදිහට ගොතාගෙන යන්න. දැන් අපිට මේ ඔයාලට පේනවා ඇති මේ විදිහට V අකුර හැඩයට අපිට හැදිලා තියෙනවා. නේ? දැන් මේකම දිගටම කන්ටිනියු කරන් යන්න ඕනේ. ආයෙත් අපි ගණන් කරමු. 1යි 2යි 3යි තුන්වෙනි ලූප් එකට තමයි ඔන්න දාගෙන යන්නේ. ඩබල් ක්‍රොෂේ එකක් ගොතන්න. ඊට පස්සේ ඒකට චේන් එකක් ගෙතුවා. නැවතත් ඩබල් ක්‍රොෂේ එකක් ගෙතුවා. මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මම ඔයාලට ගොතාගෙන යන්නම්. එතකොට ඔයාලා බලාගෙන ඉන්න කොහොමද මේ වැඩේ වෙන්නේ කියලා. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. මේ විදිහට තමයි දිගටම යන්නේ. මේක අවසන් කරගත්තට පස්සේ මම ඔයාලට නැවතත් හම්බ වෙන්නම්. ඉතින් ඔන්න දැන් මම මේක ගොතලා ඉවරයි. මම හිතනවා ඔයාලට පෙන්නන්න මේක. මේ වටියෙන් මම ගොතලා ඉවරයි. ඊට පස්සේ අපිට තියෙන මේ නූල කපා ගන්න ඕනේ. මම ඒක කපලා ඔයාලට පෙන්නන්නම්. මොකක්ද අපි ඊළඟට කරන්න ඕනේ කියලා. අපි මෙහෙම නූල කපා ගත්තා. මෙහෙම නූල කපා ගත්තා. අපිට තියෙන දේ සම්පූර්ණම වටයක් අපි ගොතාගත්ත කොළ
මේ අපි ගොතාගත්තේ කොළ. මලේ කොළ. ඉතින් බලමු දැන් මල කොහොමද ගොතන්නේ කියලා. මේ විදිහටම කලින් වගේමයි. කලින් වගේ මේ විදිහට ස්ලිප් නොට් එකක් දාගත්තා. මේ විදිහට දාගත්තා. ඊට පස්සේ අපි මේකට කනෙක්ට් කරන්න ඕනේ. නවත්තපු තැනටම කනෙක්ට් කරන්න ඕනේ. ඔය විදිහට කනෙක්ට් කරා. ඊට පස්සේ චේන් දෙකක් ගෙතුවා. ගොතලා අපි දැන් මේක කරන්න ඕනේ. අපි දැන් මේ ගොතාගත්ත කොලේ අතර මැද්දේ හිටසක් තියෙනවනේ. අන්න එතෙන්ට තමයි අපි ගොතන්නේ. මෙන්න මෙතෙන්ට. ඒ හිඩසට අපි ඩබල් ක්‍රොෂේ දා ගන්න ඕනේ, ගොතන්න ඕනේ 5ක්. 1යි 2යි 3යි 4යි 5ක් ගොතලා මෙහෙම පොඩ්ඩක් නූල අදින්න ඕනේ. ඇදලා අපි එතනින් කට් අයින් කරලා අපි දැන් මේ පටන් ගත්ත මේ තියෙන මේ චේන් එකේ මේ ඒ ගාන්චුවට මෙහෙම කට්ට දා ගන්නවා. දාගෙන මේ අපි දැන් මෙතන ඇදපු මේ ලූප් එකක් හැදුනේ. ඒ ලූප් එක මේ විදියට නූල පටලවගෙන මේ පැත්තට වෙන්න මෙහෙම ගන්න ඕනේ. ඊට පස්සේ චේන් දෙකක් ගොතනවා. දවල්ට පේනවද? මේ පේනවද? මල හැදිලා තියෙනවා. ඒ විදිහට තමයි ඔක්කොම යන්නේ. මම කරගෙන යන්නම් ඔයාලට ඒතොර පැහැදිලි වෙයි ගොඩක්ම. චේන් දෙකක් ගෙතුවට පස්සේ අපි නැවතත් මේකට 5ක් ගොතා ගන්න ඕන ඩබල් ක්‍රොෂේ. ඉතින් මම හිතනවා ඔයාලට පැහැදිලි ඇති කියලා. ඔයාලා දැන් දිගටම මේ විදිහටම ගොතාගෙන යන්න. ඊට පස්සේ මම ඔයාලව හම්බ වෙන්නම්. ඉතින් මේ තියෙන්නේ අවසන් කරාට පස්සේ කොහොමද පේන්නේ කියලා. අපි දැන් මේ යාන් එක කපා ගමු. ඔන්න ඉතින් අපි දැන් ගොතලා ඉවරයි. ඔයාලට පුළුවන් මේක කැමති විදියකට ඔයාලා කරන නිර්මාණයකට එකතු කරගන්න. එහෙනම් ඉතින් මම ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.